කලින් අවස්ථාවේදී මම ඔබට කියලා දුන්නා ඉඟුරු වගාව කාබනිකව කරන්නේ කොහොමද කියලා. ඒ අවස්ථාවේදී මම කිව්වා මම වගා කරපු පස වැලි අධික පසක්. ඉඟුරු වගේ අලභෝග වලට වැලි පසක් හොඳයි. නමුත් වැලි අධික පසක් සුදුසු නැහැ කිසිම වගාවකට. මේකේ මැටි කනිජ තියෙන්න ඕනේ. මැටි කියන්නේ ඊටාම සියුම් කනිජ. මේවල ප්‍රමාණය බැක්ටීරියාවක ප්‍රමාණය වගේ. ඇයි මැටි වැලි වල පසකට මැටි එකතු කරන්නේ ඇයි? ඒකට හේතුව තමයි පසක අඩුම ගානේ 115ක්වත් මැටි තියෙන්න ඕනේ. 15 25ක් අතර අඩු ගානේ 15ක්වත් තියෙනවා නම් ඇති. මම මේ මැටි කලවම් කරේ කොහොමද? ඊට කලින් මම කියලා දෙන්නම් මැටි අංශු වල තියෙන වැදගත්කම. ඇයි මැටි කලවම් කරන්නේ? මැටි අංශු ගත්තොත් මැටි අංශු ඉතාම කුඩායි. අන්වීක්ෂණයෙන් තමයි බලන්න ඕනේ. මේ වටේ තියෙන ඍණාරෝපණයක්. ඍණාරෝපණයක් තියෙන හින්දා මේවට ධනාරෝපණ ආකර්ෂණය වෙනවා. ධනාරෝපණ කියන්නේ කැටයන. ඇයි කැටයන වල වැදගත්කම? උදාහරණයකට මේ තියෙන කැටයන කැල්සියම්, මැග්නීසියම්, මැංගනීස්, යකඩ, ඒ වගේම ඇමෝනියම් අයන මේවා කොහොම කැටයන. ඇයි මේවල වැදගත්කම? ශාක පෝෂණයට මේවා ඉතාම වැදගත්. මේවා නැත්තම් ශාකයන් නිසියාකාරව වර්ධනය වෙන්නේ නැහැ. එහෙමනම් මැටි නැත්තම් මොකද වෙන්නේ? මේ කැටයන පසේ නැහැ. ඇයි? මේවා සේදීලා යනවා. මැටි අංශ වලින් තමයි මේවා අල්ලගෙන ඉන්නේ. ඒවට අපි කියනවා කැටයන හුමාරු. නැත්නම් කැටයන මේ ඍණාරෝපණත් එක්ක ආකර්ෂණය වෙලා තියෙනවා. දැන් මෙතනදී මම එකක් අරන් තිනවා රවුන්ඩ් කරලා අරන් තිනවා විශේෂයෙන් වැදගත්කමද ඇමෝනියම් අයනය සහ නයිට්‍රේට්. පසේ නයිට්‍රජන් තියෙන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තමයි NH4 ධන සහ ඒක අපි කියනවා ඇමෝනියම් අයනය නැත්නම් නයිට්‍රේට් NO3 ඍණ. දැන් මම දැක්කා ටෙක්ස්ට් බුක් එකේ A level ඇග්‍රිකල්චර් හෝ බයොලොජි මට හරියටම මතක නැහැ. ශාක උරා ගන්නේ නයිට්‍රජන් නයිට්‍රේට් හැටියට කියලා. ඔව්. හැබැයි ඒ වල් පැල භෝග නෙමෙයි. භෝග අපි වගා කරන භෝග බොහෝ විට නයිට්‍රජන් උරා ගන්න ඇමෝනියම් අයන හැටියට NH4 ධන හැටියට. නයිට්‍රේට් හැටියට නයිට්‍රජන් උරා ගන්නේ වල් පැල හැටියට. වල් පැල හැටි වගා කරන්න ඕන නම් නයිට්‍රේට් ගන්න හොඳයි. දැන් මෙතනදී බලන්න NH4 ධන අයන හින්දා කැටයනත් එක්ක බැඳෙනවා. එතකොට මේ නයිට්‍රජන් පස්සේ ආරක්ෂා වෙනවා. නයිට්‍රේට් අයන ඍණ ආරෝපිතයි. ඒක ඍණ ආරෝපිත තියෙන මැටි අංශු එක්ක බැඳෙන්නේ විකර්ෂණය වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඕගොල්ලෝ යූරියා දාපුවම පසට යූරියා වලින් 70ක් විතරම යූරියා වල තියෙන නයිට්‍රජන් අධික සාන්ද්‍රණයකින් මේක ඇමෝනියා වෙලා බැක්ටීරියා මාර්ගයෙන් නයිට්‍රේට් වෙනවා. 70ක් විතරම නයිට්‍රේට් වෙනවා. එතකොට මොකද වෙන්නේ? වල් පැල ඇති කරන්න හොඳයි. යූරියා දාන පස් වල වගා භූමිය වල වල් පැල ඇටි තමයි එන්නේ භෝගේ එන්නේ. ඒක මර්ධනය කරන්න වල්නාශක ගන්න ඕන. මේක මාෆියාවක්. ඒතර යූරියා දාම්ම නම් රුපියල් 10000ක රුපියල් 3000ක නයිට්‍රජන් තමයි පස්සේ ඉතුරු වෙන්නේ. 7000කම නයිට්‍රජන් තියෙන එක්කෝ පස්සේ ගැඹුරට ගිහිල්ලා වැහි ජලයත් එක්ක භූගත ජලයේ එහෙම නැත්නම් ඇලදොල වල එක ගිහිල්ලා ඒ වල ගිහිල්ලා පස ජලය දූෂණය වෙලා තමයි තියෙන්නේ. ඇල්ගි හැදිලා ගොඩක් බේර වැවට වෙන්නේ ඒකයි නයිට්‍රජන් ෆොස්ෆරස් ගිහිල්ලා තමයි ඔය ඇල්ගි බ්ලූම් එකක් එන්නේ. එතන නමුත් ඇමෝනියා තියෙනවා. ඒක ඇමෝනියා කොහෙන්ද එන්නේ? ඇමෝනියා එන්නේ කාබනික වගාවේ ශුද්ධ ජීවීන්. වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් අරගෙන ඒගොල්ලෝ හදන්නේ ඇමෝනියම් අයනේ. NH4 ධන. ඒක හොදගෙන යන්නේ නැහැ. අනිත් එක අධික සාන්ද්‍රණයකින් තියෙන්නේ නැහැ. හොදගෙන යන්නෙත් නැහැ. ඒක පස් අංශු අල්ලගෙන ඉන්නවා. ඉතින් කාබනික වගාවේදී වල්පැල මර්ධනය ප්‍රශ්නයක් නැහැ. මොකද වල්පැල හැදෙන්නේ නෙමෙයි තරම්. යූරියා දැම්මොත් භෝගේ හැදෙන්නේ නැහැ. වල්පැල හැදෙනවා. හරි. දැන් ඊළඟට අපේ ප්‍රශ්නේ තමයි කොහොමද වැලි පසකට මැටි කලවම් කරන්නේ? මම වගා කරද්දී ඒක ඉස්සෙල්ලාම මම කියන්න කරන්නේ කොහොමද? එකම ක්‍රමයයි තියෙන්නේ මැටි කලවම් කරන්න. මැටි වේලලා කුඩු කරලා ගෙනල්ලා පසට දාලා උදැල්ලකින් හරි නැත්නම් නගුලකින් හරි කලවම් කරන්න බෑ. මැටි දිය කරන්න ඕනේ වතුර. දිය කරලා ඒක වක් කරන්න. ඒ අර වෙන කිසිම ක්‍රමයක් නැහැ. කාන්තාර වගා කරන්නේත් ඒ ක්‍රමයට තමයි. මම දන්නේ කෘෂි කර්ම පාඩම් වලදී කොතනකවත් මේ මැටි පසට මැටි වැලි පසකට එකතු කරන හැටි හරියාකාරව කියලා දීලා තියෙනවා කියලා කොතනක වීඩියෝ එකක හරි ඉංග්‍රීසි වීඩියෝ වල නම් ඕනක් තාම තියෙනවා YouTube.
සිංහල වීඩියෝ එක මම දැකලා නැහැ. ටෙක්ස්ට් බුක් එකත් මම දැකලා නැහැ. එතකොට මෙතනදී අපි දිය කරන්න ඕන අනුපාතය තමයි 1 කිලෝ එකකට වතුර ලීටර 40ක්. හරි දැන් මම මේක කරේ ඉඟුරු වගා කරන්න පාத்தி හැදුවට පස්සේ පාத்தி වලට තමයි මැටි ජලය කලවම් කරේ. නමුත් එහෙම ඕනේ පාatti හිටවන්න නැති වගාවක නම් කොහොම හරි උදුළු ගාලා ඉස්සෙල්ලා පස බුලුල් කරන්න ඕනේ. බුලුල් කරලා වියලි තත්ත්වයටදී තමයි මේක කරන්න ඕනේ. තෙතමනේ තියෙන අතරදී මේ මැටි ජලය දාන්න බෑ. වියලිය තියෙන්න ඕනේ. ඒක තමයි මැටි ජලය හොඳට ඇතුළට යන්නේ. එතකොට මේක කරන්නේ කොහොමද? දැන් ගෙවත්තක නම් පොඩි ප්‍රදේශ ඒකක නම් ඔබේ ඉඩම නැත්නම් මිදුල වැලි තියෙනවා. මේක හිටවන්න නම් යන්නේ පොඩි ප්‍රමාණයක නම් ඔබට ලේසිම දේ තමයි මේකට හුඹස් මැටි ගන්න එක. හුඹස් මැටි අරගෙන මොන මැටි ගත්තත් කිලෝ එකක් ලීටර් 40ක. කිලෝ දෙකක් නම් ලීටර් 80ක. ඉතින් ලීටර් 40ක්. ඒ කියන්නේ කිලෝ එකක් සාමාන්‍ය වර්ග අඩි 20කට ඇති. වර්ග අඩි 20කට. උදාහරණයක් ගත්තොත් අඩි 5ක් දිග අඩි 5ක් අඩි 4ක් පළල ඒ වගේ ප්‍රමාණයකට ඇති 1 කිලෝ එකක්. මෙතනදී පස බුරුල් කරන්න ඕනේ. බුරුල් කරලා අපිට පුළුවන් මේක වතුර දාන බාල්දියකින් නැත්නම් මල් බාල්දියකින් මලකින් ටිකක් උස් කරලා මේක අල්ලන්න ඕනේ. ඒතකොට වතුර එක පස තුලට කාවදිනවා. එහෙම නැත්නම් ටින් එක හීල් කරලා ටිකක් උඩින් අල්ලලා මේක වක් කරන්න ඕනේ. ඒත් හරියනවා. විශාල වගාවකට නම් කොහොමද කරන්නේ? විශාල වැලි ප්‍රදේශයක නම් අපි ඒත් පස බුරුල් කරලා මොන විදියකින් හරි නගුලකින් හරි මොනවා හරි ලේසි වැලි පස බුරුල් කරන්න සමහරවිට බුරුල් කරන්න ඕනේ වෙන්නේ නැහැ. කාන්තාර වගා කිරීමේදී එහෙම කරන්නේ කොහොමද? බවුසරයක්. බවුසරයකට වතුර බවුසරයකට මේ මැටි ජලය පුරවලා ඔයගොල්ලෝ දන්නවා මේ පාරවල් කාපට් කරනකොට වතුර වේගෙන් විදගෙන යනවා බවුසර වල. අන්න ඒ ක්‍රමයට තමයි මැටි එකතු කරන්නේ. ඉතින් මැටි එකතු කරන්න ඒ වගේ විශාල වගාවකට නම් විශාල වැලි ප්‍රදේශයක් තියෙන භූමියකට නම් ඕගොල්ලන්ට පුළුවන් හුඹස් මැටි එච්චර හොයාගන්න බෑ. ඒකට පුළුවන් වළං කර්මාන්තයට ගන්න මැටි, නැත්නම් උළු කර්මාන්තයට ගන්න මැටි. එහෙම නැත්නම් හොඳ මැටි ගඩොල් කපන්නකින් හොඳ මැටි අරගෙන ඉස්සලා ඒවන දී කරන්න ඕනේ. හුඹස් මැටි ගත්තොත් නම් ඒවල ගල් වැලි මුකුත් නැහැ. තනිකර මැටිම තමයි. අනිත් මැටි ගත්තොත් ඉතින් දිය කරලා පොඩ්ඩක් වෙලාවක් තියෙන්න අරින්න විනාඩි 3-4ක් ගොඩක් වෙලා නෙමෙයි. ඒකට මැටි අංශුත් බහිනවා. ලොකු ගල් කැට බහිනවා. ඒකට අර වතුර අරගෙන මල් බාල්දියකින් හෝ වෙනත් යාන්ත්‍රික ක්‍රමයකදී මේ වගාවට යොදන්න පුළුවන්. මේක යොදනකොට හැමතිස්සෙම වියලි අවස්ථාවක් තියෙන්න ඕන. පස වේලිලා තියෙන්න ඕන. ඊළඟ නැවත වරක් යොදන්න ඕන නම් ආයිතරයක් මේ විදිහට යොදන්න පුළුවන්. ගොඩක් වෙලාට එකපාරක් යොදුවොත් ඇති. මේ කාන්තාරයක් වගේ කරන එකපාරක් මදි. මේ සාමාන්‍ය අපේ තියෙන වැලි පදකට කිලෝ එකක් වර්ග අඩි 40 වර්ග අඩි 20කට ඇති. එකපාරක් දාන්න. තවත් ඕනනම් ඉතින් ආයිතරයක් දාන්න පුළුවන් අර වේලුණාට පස්සේ. ක්‍රමෙන් දාන එක තමයි වැඩිම හොඳ. එකපාරට ගොඩාක් මැටි දාලා ඊළඟ මැටි අයින් කරන්න බෑ. මැටි දාලා එකපාරක් දාලා ඉතින් මදි නම් ඕනනම් තවත් ඒ වගේ පාරක් දාන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට සාමාන්‍ය වැලි පදකට උනත් ඔය එක කිලෝ එකක් වර්ග අඩි 20කට ඇති. මේ ආකාරය තමයි අපි මැටි කලවම් කරන්නේ. මැටි වල ඊටම වැදගත්. මැටි නැතුව මේ ශාකක පෝෂක රඳා